මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැව්වේ සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සාමලා අමරලා පොත් තුල තව ඇත එන අය හායාලු වෙතේ සාමලා අමරලා පොත් තුල තව ඇත එන අය හායාලු වෙතේ එදවස් අප හට නැත ආයේ සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සුළගේ ලෙලෙනා මලසේ දඟපා කියනකොට මගේ හිත ඇදිලා යනවා අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා යාය පුරා නෙක පාටින් මුදුමල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට තිබෙනවා කෝඩුකාර මල් රේනුවකින් සුවඳ බෙදෙනවා ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා මේ ගීතයේ ඔය පේලි 4 ඇතුලේ විග්‍රහ කරන්නේ මේ ගීතයේ පළවෙනි පේලිය. සුළඟේ ලෙලෙනා මලසේ දඟපා මලකට ආදේශ කරන්නේ ඇයි? පාසල් කාලය යාය පුරා නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා මල් පෙති ඇහැරෙන්නේ බලෙන් නෙමෙයි ස්වභාවිකව දරුවෝ hina වෙන්නේ බලෙන් නෙමෙයි දරුවෝ ඉපදෙන්නේ බලෙන් නෙවෙයි පාසල් කාලය ශිෂ්‍ය වයස ස්වභාවික ජීවිතයේ සුන්දරත්වයේ නිදහස් භවයේ සංකේතය සුළඟේ ලෙලෙනා මලසේ දඟපා මලට කිසි බරක් නැහැ මල වතුර හොයන්නේ නැහැ යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් මල හොයාගෙන වතුර එනවා මිසක් මල වතුර හොයාගෙන කොහෙවත් ගිහිල්ලා නැහැ. දැන් මේ අපි කඩාගෙන ආපු මල් උනත් අපි වතුර එකක දානවා මිසක් මල ඒ වෙනුවෙන් මොකුත් කරන්නේ නැහැ. මල කියන්නේ මලක් කියලා කියන්නේ Tamanට අවශ්‍ය දේ නටුවේ ඉඳගෙන ලබා ගන්න කෙනෙක්. දරුවෙක් කියන්නේ අම්මගේ අවධානය, තාත්තගේ අවධානය, ගුරුවරයාගේ අවධානය, වැඩිහිටියන්ගේ අවධානය තමා වෙත ආකර්ෂණය කරගන්න කෙනෙක්. සුළඟේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ දැන් මෙතන ඉන්න ආදි ශිෂ්‍යයින්ට සහ වැඩිහිටියන්ට ගුරුවරුන්ට තේරෙනවා ඇති ඒ නිදහස අහිමි වීමේ බරපතලකම. ඒ නිදහස නැහැ. එහෙම වතුර අපි හොයාගෙන එන්නේ නැහැ. අපි වතුර හොයාගෙන යනවා. ඒ බරපතලකම, ඒ බරපතල වගකීමෙන් තොර වූ පාසල් කාලයේ තියෙන සැහැල්ලුව නිදහස අපේ දරුවන්ට නැවත මතක් කර දෙන්නද මේ ගීතයේ පේලි දිගහැරෙන්නේ. ලොකු පන්තියේ අය, පොඩි පන්තියේ අය හැම දෙන එක පන්තියේ විලසේ අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැව්වේ. මම ගරු අන්ද්‍රාදි පියතුමා එක්ක මේ ශාලාවට ඇතුල් වෙද්දී කිව්වේ අද හැම දෙයක්ම මේ ෆ්‍රේම් එක ඇතුළට ෆෝකස් වෙලා තියෙන්නේ. සීමා වෙලා යොමු කරලා තිබෙන්නේ. මම ෆාදර් අන්ද්‍රාදිව මුලින්ම හමු වෙන්නේ මම ගොඩක් පොඩි කාලේ. ඔබ වහන්සේ පූජාත්‍රේ ලැබපු මුල් අවදී අපි හම්බෙනවා ෆාදර් මහේන්ද්‍රෙක්. ඒ කාලෙදී අපි කතා කරාට වඩා මේ සම්වල සහ ඉස්කෝලවල වැඩ කරාට වඩා සම්පූර්ණ වෙනස් පරිසරයක අද අපිට හමු වෙන්න වෙලා තිබෙනවා. අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැව්වේ. නේද? විෂය නිර්දේශය ඇතුලේ, සාහිත්‍ය ඇතුලේ, සමාජ අධ්‍යයනය ඇතුලේ, විද්‍යාව ඇතුලේ, ආගම ධර්මය ඇතුලේ අපි ඉස්කෝලේ කාලෙදී අපේ ජීවිතේ වීරයෝ වෙන්න ඕනේ කවුද? අපි ආදර්ශය කරගන්න ඕනේ කවුද? අපි කොහෙටද යන්න ඕනේ කියලා තීරණය කරන මහා ආදර්ශයන් සැපෙව්වා. නමුත් අද අපිට ඒක දරුවට කියාගන්න බැරුව ඉන්නවා. මොකද දරුවා මේක ඇතුලේ ගිහිල්ලා හොයාගන්නවා. එයාගේ රජවරු කවුද කියලා. එයාගේ වීරයා කවුද? එයාගේ ලෝකෙ මොකක්ද කියලා අද ළමයි හොයාගෙන යනවා. ඒක කොතෙක් දුරට අපේ දරුවන් කෙරෙහි යහපතක් උදා කරලා තිබෙනවද කියලා විමසීමක යෙදෙන්නට මම මේ ගීතය ඇතුලේ ඔබට ආරාධනා කරනවා. සාමලා අමරලා ඔත්තුල තව ඇත එන එන අය හා යාළු වෙතේ අපේම පාසල අපේම මවවිය. මෙන්න මෙතන තමයි මම කියන්නේ මේ all boys association ආදි ශිෂ්‍ය සංගම කවමදාවත් දුර්වල වෙන්නේ නැති සංවිධානයක්. මොකද ඉස්කෝලේ ඉන්න රෙක්ටර් මාරු වෙනවා, ගුරු මණ්ඩලය මාරු වෙනවා, ඉස්කෝලේ ඉන්න දරුවෝ මාරු වෙනවා. හැබැයි කවදාවත් මාරු වෙන්නේ නැත්තේ මේ ආදි ශිෂ්‍යයෝ ටික. අපේම පාසල අපේම මවවිය ඉස්කෝලේ පිළිබඳ තිබිච්ච හැඟීම, ඉස්කෝලෙත් එක්ක තියෙන බැඳීම තමයි අදත් මේ විද්‍යාලයට ඇතුල් වුණාම ඒ මට හමු වෙච්ච එක්කෙනා දෙන්න ආදි ශිෂ්‍යයෝ
ඉස්කෝලේ ගැන කතා කරද්දී හැමතිස්සෙම ඒ ආදරය, භක්තිය අදටත් ඉස්කෝලේ වෙනුවෙන් ඔවුන්ගේ තිබෙන කැපවීම. සාමලා අමරලා පොත් තුල තව ඇත එන අය හා යාළු වෙතේ. ඉස්කෝලේ තමයි සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ඔය කිසිම ભેදයක් නැතුව යාළුවෝ හදපු තැන. කවමදාවත් ඉස්කෝලේ පන්තියක ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. එතකොට සාමයි අමරයි කාටවත් බැඳෙන්නේ නැහැ. මේ අවුරුද්දේ එන කට්ටිය එක්කත් ආදරෙන් ඉන්නවා. ඒගොල්ලෝ ඒ පන්තියෙන් ගියාම ඊළඟ අවුරුද්දේ එන කට්ටියත් එක්ක බොහොම ආදරෙන් ඉන්නවා. එකම විදිහට සාමලා අමරලා පොත් තුල තව ඇත එන අය හා යාළු වෙතේ. ඉස්කෝලේ තරම් ජාතිවාදයට විරුද්ධ වෙච්චි, ආගම්වාදයට විරුද්ධ වෙච්චි, මනුෂ්‍යත්වයට කැප වෙච්චි තැනක් තව හොයාගන්න නැහැ. ඒක નિરાයාසයෙන්ම ඉස්කෝලයක් ඇතුලේ තිබෙනවා. පැනමඩ කඩිති වැව් තාවුල් වැහි කාලේ පෙන්නා මග නොමග නොඇටි යන නාලේ සිප් කිරි පෙවූමු සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. ළමයි ලොකු වෙලා එළියට යනවා. ළමයි ජනාධිපති වෙනවා. ළමයි පොලිස්පති වෙනවා. බැංකු මැනේජර්ලා වෙනවා. අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. ගුරුතුමා තාම යනවා. තාම එයා සාමයි අමරයි ගැනම උගන්වනවා. හැබැයි අලුත් ළමයින්ට එහෙම කිසිම වැඳීමක් නැහැ. එහෙම ද්වේෂිකුත් නැහැ, රාගිකුත් නැහැ, මොකුත් නැහැ. උපේක්ෂාව. මේවා හරි ලස්සනට අපි කතා නොකරට අපේ ඉස්කෝලේ ජීවිතය ඇතුලේ හැදෙනවා. මේ පන්තියේ ළමයින්ට උගන්වන ආදරෙන්ම අලුතෙන් එන ළමයි ටිකට උගන්වනවා. සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගත මනා ශිල්පය කඩ පිල නොපැතු වේවැල වටා ඉකි බිඳ දඬුවමක් පැතු. පාසල් කාලේ හරිම සුන්දර සහ යථාර්ථවාදී සාකච්ඡාවක් මෙතන තිබෙන්නේ. සාමයි අමරයි සමහර වෙලාවට හරියට ඉගෙන ගත්තේ නැත්නම් මොකද සිද්ධ වෙන්නේ ඒගොල්ලන්ට? සාමා අමර විකුණති බස් පොලේ කජු. ඒ කියන්නේ මුන් පොත අරගෙන අච්චු පොත අරගෙන කුමාරෝදේ පොත අරගෙන පිටු කඩලා ගොටු ගහලා බස් ස්ටෑන්ඩ් එකේ කජු විකුණන්නත් පුළුවන් ඉස්කෝලේ ගමන අනාගත්තොත්. ඒකයි මේ බොහොම සරලව කියන්නේ. සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන් දෙති මෙයින් මතු උගත මනා ශිල්පය කඩ පිල නොපැතු වේවැල වටා ඉකි බිඳ දඬුවමක් පැතු. කොච්චරනම් ගුටි කාලා ඇද්දනේ. මට ගණන් එපා වුණේම ගණන් සර්ගෙන් ගුටි කාලා. ඒක තමයි ඇත්ත. මට තාම ගණන් බෑ, මගේ දුවටත් බෑ. පරම්පරා ගානකට යනවද කොහෙද? මම රත්නපුර ඇලෝෂියස් විද්‍යාලය ඉගෙන ගත්තේ. අපිට උගන්වපු ගුරුවරු අතරේ ගණිතය උගන්වන සර් හරිම දරුණුයි. ඉතින් මට මතකම ඔහුගෙන් ගුටි කාපු එකම විතරයි. හැබැයි අදත් මම ඒක කියන්නේ හරි ආදරෙන්. කිසිම තරහක් නැහැ. වේවැල වටා ඉකි බිඳ දඬුවමක් පැතු. ඉස්කෝලේ කාලෙදී ළමයි ඉගෙන ගන්නවා ඒ බහැපත්කම. මේවා අපි විෂයන් හැටියට ඉගෙනුවේ නැති වුණාට මේ ඉස්කෝලේ තියෙන සාහිත්‍ය මේ පාසල් ලෝකේ ගුටි කනවා, බැනුම් අහනවා. කොච්චර දන ගස්සලා ඇද්ද? කොච්චර දන ගස්සලා ඇද්ද අපිව. හැබැයි ඒ හැම දෙයක්ම අපි අද මතක් කරන්නේ හරිම ආදරෙන්, හරිම සුන්දර කාල පරිච්ඡේදයක් හැටියට. සමහරට අම්මා ගහපුවා, තාත්තා ගහපුවා අපි එහෙම මතක් කරන්නේ නැහැ.
අම්මා තාත්තා එක්ක තුවාල වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට කලාතුරකින් කෙනෙක් හම්බෙන්න පුළුවන්. නමුත් ඉස්කෝලේ පිළිබඳ එහෙම තරහවක් දරුවෙක් හිතේ ඇති වෙන්නේ නැහැ. ගුටි කාපු ගැන hina වෙවි කියන්නේ ගහපු හැටි, දුවපු හැටි, දන ගහගෙන හිටපු හැටි. අපි ඉස්සර දන ගැහුවාම ලැජ්ජාවට පොන්ති කියනවා ඉතින්. ඒතර අහුවෙන්නේ නැති වෙන්න. ඉතින් හරිම ලස්සනයි මේ කාලේ. ඉස්කෝලේකට අම්මෙක් දරුවෙක්ව බාර දෙන්නේ කොච්චර ලොකු හැඟීමකින්ද කියලා ඉස්කෝලේක වගකීම කොච්චර බරපතලද කියලා තේරෙන්න ලියවිච්ච ලස්සන සිංහල ගීතයක් තිබෙනවා. අද සිට පුතුනේ හොඳින් ඉගෙනගෙන මතු යම් දවසක වියතෙක් වෙනු මැන සිතින් පැතුම් පතලා ඔහු පන්තියේ තියලා මාවෙන් කළ මොහොතේ අන්න එතන තමයි තැන පළවෙනියෙන්ම දසමසක් කුසේ තියාගෙන බිහි කරලා අවුරුදු 4-5ක් ඇගේ තියාගෙන ඇහි තියාගෙන හදලා ඒ කියන්නේ අම්මගේ ඇහෙන් දරුවෙක්ව අයින් කරන්නේ නැහනේ ඒ වයසේදී එහෙම හදපු ළමයව ඉස්සෙල්ලම ඉස්කෝලේට ගෙනහිල්ලා පන්තියේ තියලා ඇවිල්ලා අම්මා ගෙදර යන්නේ නැහැ. කේට්ටුව ළඟ ඉන්නේ.
පන්තිය පේන තෙක් මානේ තනක් තියෙනවා නම් ඉන්න පුළුවන් එතන තමයි ඉන්නේ. මේ ඒ අවස්ථාවයි කියන්නේ. මා වෙන් කළ මොහොතේ අම්මට හිතෙනවා. මගේ ජීවිතෙත් එක්කම බැඳිච්ච මගේ ඇහි තියාගෙන හදපු දරුවා. මාව අද වෙන් කරුවා ළමයාගෙන්. එහෙම හිතනවලු අම්මා කෙනෙකුට. මා වෙන් කළ මොහොතේ. එතකොට පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක් එහෙම කරන්න එපාලු. ඇයි? ළමයාට දුකයිලු. කවුද මේ කියන්නේ? අම්මා. ඇත්තටම කාටද දුක? මේ ගීතේ කතා කරන්නේ අම්මා නම්. අම්මා කියනවා නම් ළමයාගෙන් මාව වෙන් කරා කියලා එදා. ඒ වෙන් කරපු නිසා ළමයාට දුකයි කියලා තමයි දැන් අම්මා මේ කතා කරන්නේ. පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක් ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට. මේ අම්මා ගාව තිබිලා තියෙනවා මං හිතන්නේ අර දුර බලන කණ්ණාඩිය. ඒ කියන්නේ දැන් ගේට්ටුව දිහානේ කොහේ හරි ඔය ඈත ඉඳලානේ මේ බලන් ඉන්නේ. ඒතර පන්තියේ තියලා ආපු ළමයා මාගෙන් වෙන් කරපු දුකට පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක් ඔන්න වැටෙන්නට. අම්මට පේන්නේ කොහොමද? එච්චර දුර ඒ ඇස් දෙකත් පුංචිලු. පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක්. ඒ කඳුළු බිඳු ඊටත් වැඩිය පුංචි නම් අච්චර දුර ඉඳලා අම්මා කොහොමද මේ කඳුළු බිඳු දෙක දැක්කේ? කාගේද මේ කඳුළු? අම්මගේ. දරුවගේ නෙවෙයි, මේ අම්මගේ කඳුළු. පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක් ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට. සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී පුතු තනි කරලා පන්තියේ තියලා මල් ගස් යට එවනේ. දැන් ඔන්න කතාව කියනවා. ඇත්ත කතාව එළියට එනවා. පුතුගේ සුවඳ පවනේ. අර පන්තියෙන් හමාගෙන එන හුළඟ අම්මට දැනෙන තැනකලු හිටගන්නේ මල් ගහක් යට හෙවනේ. සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී පුතු තනි කරලා පන්තියේ තියලා මල් ගස් යට හෙවනේ. පුතුගේ සුවඳ පවනේ මා තනි වූ මොහොතේ. දැන් ඇත්ත කියනවා අම්මා. ඉස්සෙල්ලා කිව්වේ පුතාගේ තනිකම, එයාගේ කඳුළු ගැන. ඇත්ත කතාව අඬන්නේ අම්මා. මා තනි වූ මොහොතේ පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා ඉනහෙන දැසයි ලස්සන මුහුණයි. පුතාගේද අම්මගේද? ඉනහෙන දැසයි ලස්සන මුහුණයි. රතු පාටට රෝස පාටට පිපෙන්නේ අම්මා. පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා. ඇයි මේක සාකච්ඡා කරන්නේ? මේ දවස් අපේ දරුවන්ට අමතක වෙලා ගොඩක්. මම කතෝලික පල්ලියේ ස්වාමිලා එක්ක ගොඩාක් හැදුණු කෙනෙක් හැටියට මම දන්න එක දෙයක් තියෙනවා. මේ අම්මව බලන්න යන එක ස්වාමි කෙනෙක්ගේ ජීවිතේ ලොකුම ගමනක්. ගොඩක් වෙලාවට සඳුද දවස්වල යනවමයි හුඟක් අය. ඉතින් මම දන්නේ දුර ඉන්න අය කොහොමද කරන්නේ කියලා. නමුත් මේ අම්මව හමුවීම ෆාදර් කෙනෙකුට ජීවිතේ හරිම සුවිශේෂයි. පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා ඉනහෙන දැසයි ලස්සන මුහුණයි. දැන් මෙතන ඉන්න අපේ ආදරණීය දුවලා පුතාලට මේ සිංහල ගීත සාහිත්‍ය හරහා නිරන්තරයෙන් මතක් කරන්නට උත්සාහ කරන්න එක දෙයයි. ජීවිතේ කිසිම දවසක තමුන්ගේ ලේවස් දිය කරලා ඔබව ලෝකයට දීපු අම්මව මේ අම්මගේ අර
කඳුළු බින්දුව කවදාවත් අමතක කරන්න එපා. අම්මා hina වුණේ ඔබව දැක්කම. හින දැසයි ලස්සන මුහුණයි වඳන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුන් ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත පිදුම් ලඳ ලොවට උතුම් ලඳ එමියසිය අදමා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත. සංගීතය මගේ ජීවිතේ බවට පත් වෙන්නේ සමහර විට මම සංගීතය පිළිබඳ ලබන අධ්‍යාපනය නෙමෙයි මගේ අම්මා නිසා. ඒ අම්මගේ ගීය මගේ කනට කරලා කියපු නිසා ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි. සමහර විට මං ඉස්සෙල්ලම ඇඬුවේ අම්මා නිසා. ඒ කියන්නේ අම්මටනේ බැඳෙන්නේ. සමහර අම්මා මාව ඉස්කෝලේට ගෙනියනකොට අම්මගෙන් අයින් වෙන්න බැරුව මං ඇඬුවා. ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි. ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත. අඬලා ඒ ඇඬිල්ලෙන් දිනන්න මට ඉගැන්නුවේ අම්මා නම්. ජීවිතේ උදෙන්ම නැගිටලා අන්තිමටම නිදියාලා මට කෑම ටික හදන අම්මා බඩගින්නේ නිදිය ගත්තනම් ලතැවුල් දරනා දිරිය ලබා දුනි. අම්මා බඩගින්නේ ඉඳලා මට ජීවිතය උගන්වලා තිබෙනවා. අම්මා මට ජීවිතය ගෙන ආවේ ඇගේ ජීවිතය ඇතුලෙන්. තාත්තා සමහර විට ජීවිතය අරගෙන ආවේ මට එළියෙන්. අම්මා ජීවිතය අරගෙන ඉන්නේ තමුන්ගේ ඇතුලෙන්. තාත්තගේ එන හාල් සේරුව නැති වෙන දවසේදී මිට එකතු කරපු හාල් ටික තම්බලා කැඳපෝපු ඒ දවසක් අවසන් වෙන දවසේදී දරුවට කන්න දෙන්න කිසිම දෙයක් නැති පැයේදී අම්මගේ ලේ කිරි වෙනවා. ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි. සඳ වතුරින් නොව රුහිරෙන්ම දිය කර අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන. සෙනෙහස කිලිහි වියලුණු පුතු ලොව මවුනි ඔබේ කිරිදියෙන් තෙමනු මැන. එන් දෙයිවමේ இது பொய் தூக்கமா
සිංහල දෙමළ ගීත 3ක් ඇතුලේ එකම ආදරේ දැනෙනවා. ඒ තමයි මේ සාහිත්‍ය. සාහිත්‍ය හැමතිස්සෙම පොහොසත් වෙන්නේ හැඟීම් වලින්. එන් දෙයිවමේ යෙද පොයි තුකමා. අම්මේ ඔබ බොරුවට නේද නිදියන් ඉන්නේ. මේ අම්මා මැරිච්ච දවසේ පුතා අඬනවා. ලස්සන හින්දු චාරිත්‍රයක් තියෙනවා. අර මිනියට හාල් ලිහිනවා. මට බත් ටික තම්බලා කන්න දීපු ඔබට මම කොහොමද අද හාල් ලිහන්නේ? ආරාරිරු පාඩිය දාරු තෝකි පෝන දාරු. අම්මේ ඔබ මැරිලා නැහැ. අම්මේ ඔබ බොරු කියන්නේ මට. අම්මේ ඔබ නිදි. එන් දෙයිවමේ යෙද පොයි තුකමා. අසට හදන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි. ඒ අම්මා පිළිබඳව ඒ අම්මගේ ජීවිත කාලය පුරාම අම්මගේ මිෂන් එක ගැන අති විශිෂ්ට දිග හැරුමක් සත්‍ය සිදුවීම් පාදක කරගෙන ලියවිච්ච මේ ගීතය සහ මේ චිත්‍රපටය ඉන්දියාව ඇතුලේ බරපතල සාකච්ඡාවක් ඇති කරා විශේෂයෙන් අම්මා කෙනෙක්ගේ දරුවෙක්ගේ අතර තිබෙන සම්බන්ධය ගැන. जब भी कभी पापा मुझे जो स्वर से झूला झूलाती है माँ, मेरी नजर ढूंढे तुझे सोच यही हुआ के दामे पर मैं से हम चाहता हूँ मैं जहर पे आने देता नहीं, धीरे धीरे मैं घबराता हूँ। तुझे सब है पता है ना, तुझे सब है पता मेरी माँ। මේ ඩිස්ලෙක්සියා කියන රෝගය දරුවෙකුට හැදුනම එයාගේ ජීවිතේ සම්පූර්ණම අනිත් කෙනාට තේරුම් ගන්න බැරි ලොකු බීතියක ඒ දරුවා ජීවත් වෙනවා. එයාට මේ ලියන අකුරු අනිත් පැත්තට පේන්න පටන් ගන්නවා. එයාට ඒ අකුරු හරියට පේන්නේ නැහැ. හැමදේම අවුල් වෙනවා. එයාට හිතෙනවා හැමතිස්සෙම අනිත් එක්කෙනාට පහර දෙයි කියලා. මේ මුළු ගීතේ තියෙන සාරාංශය මම ඔබට කියන්නේ. ඒ බය ඇති වුනහම මේ ළමයා කරන්නේ ඉස්සෙල්ලාම අනිත් ළමයින්ට ගහනවා. එතකොට ඒ ඇතුලේ ඉන්නේ අහිංසක ළමෙක්. හැබැයි පන්තියේ ගුරුතුමා හරියට මේක අඳුනගත්තේ නැත්තම්, අම්මා තාත්තා හරියට මේ දරුවව අඳුනගත්තේ නැත්තම් මේ ළමයාගේ මුළු ජීවිතේම විනාශ වෙනවා. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙන්නේ මේ ඩිස්ලෙක්සියා කියන රෝගය පිළිබඳ ඉන්දියාවේ සෙනගව දැනුවත් කරන්න. කලාකාරයෙකුට කරන්න පුළුවන් විශිෂ්ට සේවාව ගැන මේ ගීතය ඇතුලේ සාක්ෂි දරනවා. මේ දරුවා ඊට පස්සේ ඉස්කෝලේදී ළමෙකුට ගහලා මේ වගේ බැරිම තැන මේ දරුවව ඉස්කෝලෙන් අරගෙන යන්න කියලා දෙමව්පියෝ ගෙන්නලා විදුහල්පතිතුමා කියනවා. ළමයාව ඉස්කෝලෙන් අස් කරගෙන ඈත හොස්ටල් ස්කූල් එකකට දාලා හොස්ටල් එකේ නවත්තලා අම්මයි තාත්තයි එනවා. එනකොට අම්මා හැරි බලද්දී මේ දරුවා අම්මගෙන් අහන ප්‍රශ්න ටික තමයි මේ ගීතය ඇතුලේ තිබෙන්නේ. මම මේක තෝරගන්න හේතු වුණේ අද ඔබේ විශේෂ ආරාධිත අමුත්ත හැටියට කැඳෙව්වේ කලාකරුවෙක්. ආදි ශිෂ්‍යයෙකුටත් වඩා ඔහු කලාකරුවෙක් වීම අද දවසට හේතුවක් වුණා. කලාකරුවෙක්ගේ
මිෂන් එක වෘත්තීය ජීවිතයෙන් ඔබට ගිය විශිෂ්ට ක්‍රියාවලියක් තිබෙනවා. කලා නිර්මාණයක් විසින් සමාජයට සිද්ධ කරන දෙයක් තිබෙනවා. අද මේ ආර්ට් ඩේ එකේ කලා දිනේදී අපි සාකච්ඡා කරන්නේ ඒ කලාව හරහා එහෙම නැත්නම් කලාව තුළින් ලෝකයට බිහි වෙන විශිෂ්ට අත්දැකීම් පිළිබඳව. මේ ළමයා කෑ ගහලා අඬලා අහනවා අම්මේ මම රැට බයයි කළුවරට බයයි අම්මා දන්නවා ඒක. දැන් මම තනියම කොහොමද නිදිය ගන්නෙ? කරුවල වැටෙද්දි මං කොහොමද තනියම ඉන්නේ? තාත්තට මං හරි බයයි. තාත්තා බනිනකොට මගේ දිහා ඔරවලා බලනකොට මං තාත්තගේ ඇස් දෙක දිහා බැලුවේ නෑ. මං බැලුවේ අම්මගේ ඇස් දෙක දිහා. මං තාත්තව දැක්කේ අම්මගේ ඇස් දෙකෙන්. අම්මේ මං එච්චරම නරකද? එළියෙන් මේ අනාරක්ෂිත බව නිසා මේ ඩිස්ලෙක්සියා කියන රෝගය නිසා ඒ පරිසරයේ ඇතිවන විකෘති හැඟීම් දැනීම් එක්ක මේ දරුවාගේ හැසිරීම තේරුම් නොගත්තොත් යාළුවෝ අයින් වෙනවා. ගුරුවරු මේ දරුවව කොන් කරනවා. අන්තිමේදී අම්මා තමයි මේ දරුවව කියවන්නේ. අම්මේ ඔබයි මාව දන්නේ. මං හැංගුනේ ඔබේ ඇස් දෙක ඇතුලේ. ඔබ මාව දාලා ගියාම මේ කරුවලට බය මම කොහොමද තනියම නිදියාගන්නේ? ඒ නිසා අද වැනි දවසක ආදරණීය දුවේ පුතේ මම ඔබට යෝජනා කරන්නේ මනුෂ්‍යත්වයේ පිළිබඳ කියවන්න, ආදරය පිළිබඳ කියවන්න. ජීවිතය අපිට තියෙන විශිෂ්ටතම අවස්ථාවක් තමයි කලාව. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. කලා නිර්මාණ මනුෂ්‍යව කොහෙටද කැඳවගෙන යන්නේ? WD අමරදේව ශූරීන් ගයන මේ ගීතය ඇතුලේ සාකච්ඡා කරනවා විශිෂ්ට තාත්තා කෙනෙකුගේ ස්වභාවය ගැන. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදහවල් දෙකේ වෙහෙසෙන විටදී නොමුන් නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින් උතුරයි මසීත තව නුඹ වෙත තුරුණු වෙමින්. හරිම තාත්තා කෙනෙක්. වැඩිම සන්තෝෂ වෙන්නේ තමගේ බිරිඳගේ දරුවාගේ සම්බන්ධකම දැකලාලු. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්. ඒ කියන්නේ මට තනියෙන් හම්බෙච්ච ආදරේ මගේ බිරිඳගෙන්. ඒක බෙදෙනවා ළමයා හම්බුනාට පස්සේ. මා අමතක කොට සුරතල් බැලුවේ කිමද කියන් ලඳුනේ ආදරේන. පොඩි ඉරිසියාවක් පිරිමිනිට ඒක තියෙනවා. ළමයා තමුන්ගේ වයිෆ් ළමයාට වැඩියෙන් ආදරේ වෙනකොටත් පොඩි ඉරිසියාවක් තියෙන පිරිමි නැතුවාම නොවේයි. මන් නෙමෙයි නිමල් ගුණසේකර කියන්නේ. පුංචි පුතා අපේ ලොවට එකතු වී මව් පදවිය ලදදා මා අමතක කොට සුරතල් බැලුවේ. අද උදේ ඉඳලා එයාගේ වැඩ යාවනාවන එයාගේ නැපි හොදනවනේ එයාවට කවනවා. ওই වගේ ඊර්ෂ්‍යාකාර පිරිමි ඉන්නවද නැද්ද? ඉන්දියාවේ ඉන්නවා. ලංකාවේ නැහැ එහෙම. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදහවල් දෙකේ වෙහෙසෙන විටදී නොමුන්. හැම තාත්තා කෙනෙක් මෙහෙම නැහැ. තමුන්ගේ බිරිඳව පුදුම ආදරයකින් බාරගන්නේ ළමයා හම්බුනාට පස්සේ. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අත දරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සෙඹින විට. කටේ කිරි සුවඳ කියලා කියන්නේ බිරිඳගේ සුවඳ. බිරිඳගෙන් කිරි උරා බීපු මගේ පුංචි දරුවාගේ තොල් වලින් කිරි සුවඳ එනකොට අපි කියනවානේ කටේ කිරි සුවඳ යන්න ඉස්සෙල්ලා කියලා. කටේ කිරි සුවඳ කියලා කියන්නේ ඔබේ බිරිඳගේ සුවඳ. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ මගේ අතදරු පුතුගේ මුව කමලෙන් එන්නේ මගේ බිරිඳගේ සුවඳ නම් අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින විට ඔබේ විවාහ ජීවිතේ සම්පූර්ණ වෙන දවස තමයි ඔබට හම්බෙච්ච පෙම්වතිය ඔබේ බිරිඳ ඔබේ අම්මා වෙලා ඔබට හමු වෙන දවස ඔබේ පෙම්වතිය ඔබේ බිරිඳ ඔබට හමු වෙනවා විවාහ ජීවිතය ඇතුලේ ඔබේම දරුවා ඔබේම අම්මා හැටියට ඔබ දරුවෙක් කියන හැඟීම ඇතුලේ ඒක තමයි මේ අමරදේව ශූරීන්ගේ ගීතය ඇතුලේ තිබෙන විශිෂ්ට කියවීම බිරිඳක පිළිබඳ ගැහණිය පිළිබඳව අම්මා පිළිබඳව බැතිබර හැඟුම් දනවන භක්තිය පිරිච්ච හැඟීමක් මට දැනෙන්නේ නුඹගේ සුවඳ මම උඹව සිපගත්තා එදා දැනුණට වඩා මට උඹේ සුවඳ මගේ දරුවගේ කිරිඋරා බිපු දෙතොල් වලින් එනකොට නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස ජීවිතේ විවාහ ජීවිතේ පරිණත වෙද්දී ඔබ දරුවොත් එක්ක ජීවිතේ ඉස්සරහට යනකොට ඔබ කියන්නේ ළමයින්ගේ අම්මා කියලා ළමයින්ගේ අම්මා ඔබ දරුවාගේ අම්මා කියන හැඟීම ඇතුලේ තව ඉස්සරහට යනවා ඇය ඔබේ අම්මා වගේ ඔබට දැනෙනවා බිරිඳක් තමුන්ගේ අම්මා හැටියට දැනෙන දවසේදී විවාහ ජීවිතේ ඔබ ගොඩක් පරිපූර්ණත්වය කරා ගමන් කරනවා
කෙතේ නිලයි ගවවැලේ මලයි මට පපංචි සමුදුනේ මොල පරදා කැකුළු මුවට පල වැලනෙලොහා තුරුහි සමුදුනේ මොල පරදා කැකුළු මුවට පල වැලනෙලොහා ඒ තඳු මං බැඳ සත්කුළු පහුබිඳ සිදාරියට එන මන්තනුවා අන්තරයායේ වැව්තරුවේ සක්මන් කරනා අපපංචි දොලේදියයි මට කෙතේ නිලයි කවවැලේ මලයි මට අපපංචි අන්දරයායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අපපංචි දොලේදියයි මට කෙතේ නිලයි ගවවැලේ මලයි මට අපපංචි දිවි ගමනේ හිම කඳු මුදුනේ හිඳ පිතුසෙනේ කඳු ලැලි සලනා තාත්තා කෙනෙක් ගොඩක් වෙලාවට දරුවෙකුට ආදරය කරන්නේ ඈත ඉඳන්. අද වෙනකොට එහෙම වෙනස් වෙච්ච තාත්තලා ගොඩාක් ඉන්නවා. නමුත් මම කතා කරන්නේ සමස්තය ගැන. සමස්තය ගැන අම්මට වඩා තාත්තා එක්ක බැඳුණු දරුවෝ මට හමු වෙලා තියෙනවා. ඒක ගැන නෙමෙයි. සමස්තයක් හැටියට ගත්තම අපි අම්මා එක්ක විතරයි සම්බන්ධ වුණේ. අපි තාත්තට කතා කරේ අම්මා හරහා. අම්මා නැතුව අපිට තාත්තට කතා කරන්න හම්බුනේ නැහැ. අපි තාත්තා කතා කරද්දිත් බයයි. අපි කවදාවත් ඇයි කියලා ඇහුවේ නැහැ. එනවා කියලා දුවගෙන ආවා. ඇයි කියලා ඇහුවොත් ගුටි කෑවා. අපි එහෙම මතකයක් තියෙන්නේ. ඉතින් මට මතක විදිහට තාත්තා මට කතා කරනකොට එනවා කියලා දුවපු මම දැන් දුව කතා කරනකොටත් මම දුවන්නේ. අද ඒක තමයි ඒකේ වෙනස. දුව මගේ ළඟට එන්නේ නැහැ. තාත්තා කෙනෙක්ගේ ආදරය දරුවෙකුට තේරුම් ගන්න අමාරු තරම් මහා ගුප්තයිද කියලා හිතෙනවා. හැංගිලාද කියලා හිතෙනවා. ඒක කියාගන්න දන්නේ නැද්ද කියලා හිතෙන්නේ මට. අවුරුදු 8ක් එක දිගට තාත්තගෙන් ගුටි කාපු අපි, අම්මා ගුටි කනවා දැකපු අපි, මම ලොකු මිනිහෙක් වෙලා. ඒ කියන්නේ තාත්තා එක්ක කතා කරන්න පුළුවන් මිනිහෙක් වෙලා. තාත්තව හම්බෙච්ච දවසේදී අපි දෙන්න වාඩි වෙලා කතා කරනකොට මම ඇහුවා, "ඇයි ඔයා එහෙම හැසිරුනේ?" එයාගේ අතීතය ගැන. එයා අද ගොඩක් වෙනස් මිනිස්සෙක්. නමුත් ඔහු එක්ක දුක් විඳපු ඒ කාලේ මට හිතුනේ අපේ අම්මා ගුටි කාලමයි මැරුණේ කියලා. ඒ තරම් වෛරයක් මට තාත්තා එක්ක තිබුණේ. මේ ගැන ඇහුවම මගේ තාත්තා කියන එක වචනයක්. මම ඕගොල්ලන්ට ගහලා කාමරේ දොර වහගෙන අඬනවා. මට ඒක දරා ගන්න බෑ. ඊට පස්සේ ඔහුගේ මුළු ජීවිත කතාව මට කිව්වා. සමහර විට මම දන්නේ නැහැ, මට අහන්න විදියක් නැහැ. ඒක අපේ අම්මා දන්නේ නැද්ද කියලා. ඒ තරම් මගේ තාත්තගේ ජීවිතයේ ඇතුලේ තිබිච්ච කතාව හරිම වේදනාත්මකයි. අද මට වෙලාවක් මදි ඒක කියන්න. නමුත් මම කියන්නේ ඒ තිරිසනෙක් හැටියට, දරුණු මිනිහෙක් හැටියට මම දැකපු තාත්තා මට කියනවා, "උඹට ගහලා මං කාමරේ දොර වහගෙන ඇඬුවා. මං ආදරය කරන්න දන්නේ නැහැ." හේතුව මට ආදරේ ලැබිලා තිබුණේ නැහැ. තාත්තා කෙනෙක් ගොඩක් වෙලාවට අවාචික sannivedanayක යෙදෙනවා දරුවත් එක්ක. ඈත හිඳන් ඔබ
බලා සිටින්නේ නැහැ ඔබ වන් පියවරු හමුවන්නේ පියාණෙනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා සිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා තාත්තා කෙනෙක්ගේ ඕමනාව හරි වෙනස් ඔබට අහිමි ලොව මා රජ කරවා තාත්තට හම්බෙච්ච නැති ජීවිතේ මට දෙන්න මා එක කතා නොකර එයා ජීවිතේ ගොඩාක් වෙහෙස වෙනවා අම්මා නම් හැමතිස්සෙම කියනවා කිය බයිනවනේ අම්මා සාමාන්‍යයෙන් ඇති වෙනකල් ළමයින්ට ගහනවා දැනෙන්නේවත් නැහැ අම්මගෙන් ගුටි කාලා ඒක දැනෙන්නේවත් නැහැ තාත්තා කෙනෙක් නිශ්ශබ්දව දරුවෙක් වෙනුවෙන් ජීවිතේ කැප කරන හැටි සමහර විට දන්නේම නැතුව දරුවෝ මැරිලා යනවා ඒක අපරාධේ අන්දරයායේ වැවුතාවුල්ලේ සක්මන් කරන අප්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි තාත්තව හරියට අඳුනගත්තා තාත්තා මුළු ලෝකෙම වෙනවා ඒ සංනිවේදනය ඇති කරගන්න කලාව කොච්චර අපිට උදව් වෙනවද කලාව කොච්චරනම් අපිට උදව් වෙනවද ඒ නිසා අද වැනි විශිෂ්ට දවසක මේ විද්‍යාල මාතාවගේ මේ දරුවන්ගේ මේ මුළු පාසලේම තාත්තට මේ වේදිකාවට ඇරයුම් කරන්නට මේ විද්‍යාලයේ දරුවන්ට මම වේදිකාවට එන්නට කියලා කියනවා. Now, I respectfully invite Very Reverend Father Ranjit Andradi, the rector of St. Joseph's College, to address the gathering with his valuable thoughts. මේ දවස ඇත්තටම අමරණීය දවසක්. අපගේ මතකයේ රැඳෙන දවසක් වනවා නොඅනුමානයි. මේ සංගීතය නැමැති විශ්ව භාෂාව තුළින් අද මේ විශේෂයෙන්ම මේ වැඩසටහන මෙහෙවන අපගේ චාල්ස් තෝමස් සහෝදරතුමන් ඊටාම ලස්සනට ඊටාම අනර්ග ලෙස තමන්ගේ ඒ දේව මහිමය තුල ලබාගෙන තියෙන ඒ උතුම් වූ හැකියාව උපයෝගී කරගනිමින් දෙවියන් වහන්සේටත් ප්‍රශංසා කරමින් මනුෂ්‍යයාටම ලස්සන ජීවිතය පිළිබඳ පාඩමක් කියා දෙනවා මේ සංගීතය නැමැති මහා විශ්ව භාෂාව තුලින්. ඒ නිසා මම හිතන්නේ වෙනදට මෙවැනි උත්සවයක් තියෙනකොට අපිට යම් යම් කටහඬවල් ඇහෙනවා. අද ඒ කිසිදු කටහඬක් පිටිපසින් හෝ කිසි තැනකින් ඇහෙන්නේ නැතුව සෑම දිනාගේම දසවන් යොමෙලා තියෙන්නේ එක කටහඬකටයි. ඒ ඔබේ කටහඬටයි. ඒක අහන් ඉන්නේ ඊටාම ආදරයෙන්, ඒක අහන් ඉන්නේ ඊටාම ලෙන්ගතුකමින්, ඒක අහන් ඉන්නේ ඊටාම ඕනෑකමින්. මං හිතන්නේ මේ අද මේ වර්තමානයේ ජීවත් වන දරුවන්ටත් අපටත් මෙවැනි සන්ධ්‍යාවන් බලගතු ලෙස අපගේ හදවත් වලට ඊටාම ගැඹුරින් කතා කරනවා අපේ ජීවිතේ අපි අයිති කරගත යුතු දේවල් මොනවද කියලා. මේ තුලින් අපිට එක්තරා විදියකට මතක් කර දෙනවා ජීවිතේ සමහර සුවිශේෂී දේවල් අපිට සමහර අවස්ථාවල් වලදී මග හැරුණාදෝත් කියලා. එහෙම වුණත් ඉංග්‍රීසි කතාවක් තියෙනවා better late than never. මේ මොහොතේ හරි මෙවැනි සිදුවීමක් මේ ආකාරයෙන් සංවිධානය කරන්නට පියවර ගැනීම ගැන විශේෂයෙන්ම මාගේ දරුවන්ට මගේ ප්‍රණාමය මේ මොහොතේ පුද කරනවා. ආදර දරුවනි, විශේෂයෙන් මේ කලා සංසදය නියෝජනය කරන දරුවනි, ඒ වගේම මේට
මාර්ගෝපදේශකත්වයේ සපයන ගුරු භවතුනි ඔබට ගොඩාක් ස්තුතියි. මෙවැනි ලස්සන දවසක් ඔබ එකතු වෙලා වෙහෙස මහන්සි වෙලා ඊටමත් ලස්සනට ඊටමත් අනර්ග ලෙස සංවිධානය කිරීම ගැන මාත් මෙතනට එනකන් ඔබ කරපු බොහෝ දේ දැක්කුවේ නැහැ. මාත් ඇත්තටම පුදුමයටපත් වුණ ඔබ ලස්සනට මේ ශාලාවත් සියලු වැඩ කටයුතුත් සංවිධානය කරලා තිබෙන ආකාරයේ දුටුවම ඒ තුල මට ඇති වුණේ පුදුමාකාර සතුටක්, පුදුමාකාර ආඩම්බරයක්. ආදර දරුවනි ඔබ ගැන මා තුල ඇති වුණේ විශාල බලාපොරොත්තුවක්. ඔබ මේ සංවිධානය කරපු මේ ලස්සන සඳහැව තුලින් ජීවිතය පිළිබඳ ලස්සන බලාපොරොත්තුවේ පණිවිඩයක් ඔබ තබනවා. ඒ කියන්නේ තාමත් ජීවිතයේ ලස්සනට අගය කරන්න, ජීවිතයේ රසය හඳුනා ගන්නට, ජීවිතයේ රසය අත්විඳින්නට දරුවන්ට හැකියාව තිබෙනවා කියන එක. විශේෂයෙන්ම AI කියන මාධ්‍ය තුල ජීවිත ගොඩනැගෙන වකවානුවක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් නිරන්තරයෙන්ම එය හරහා ගොඩනැගෙන ජීවිත ගොඩනැගෙන කාල පරිච්ඡේදයක ළමයින් මේ භාවාභිෂේකයේ නැමැති ලස්සන නමකින් මනුෂ්‍ය භාවයන් වඩ වඩාත් උද්දීපනය කරන්නට, මනුෂ්‍යත්වයේ නියම අරුත, නියම තේරුම වඩ වඩාත් එකෙකිනාට පසක්තර දෙන්නට මේකත් උත්සාහය සදා අමරණීයයි, ආදරණීය දරුවනි. ඒ වෙනුවෙන් මාගේ හිස නමා ඔබට මාගේ ප්‍රණාමය පුද කරනවා ආදර දරුවනි. ඔබ ගැන මට තිබෙන්නේ පුදුමාකාර සතුටක්. ඔබ ගැන මට තිබෙන්නේ පුදුමාකාර ප්‍රීතියක්. මෙවැනි ලස්සන සඳෑවක් එකතු අද දවසේ සංවිධානය කිරීමට පියවර ගැනීම පිළිබඳව ඒට මාගේ පැත්තෙන් දෙන්න පුළුවන් ඔබට ඒ සහයෝගය මා ලබා දුන්නා. ඉතින් මං හිතන්නේ මේ සඳෑව අපව අවදි කරා, අපගේ භාවයන් අවදි කරා අපි ජීවිතය කොතනටද ගෙනියන්නට ඕන, අප අවට ඉන්න ජීවිතත් එක්ක අපි කෙසේද සම්බන්ධ වෙන්න ඕන කියන එක අපිට වඩ වඩාත් තහවුරු කරමින් පසක් කර දෙන බව මේ මොහොතේ පැහැදිලිව මා කිව යුතුමයි. ඉතින් අද මේ දවසේ ලස්සන දවසක් කරන්නට අපේ ආරාධනය පිළිගෙන ආරාධිත අමුත්තානන් හැටියට පැමිණි අපගේ ආදි ශිෂ්‍ය ප්‍රවීණ කලා ශිල්පී මුළු රටම දන්න රොෂාන් සනවන මේ මහත්මාට අපගේ ගෞරවය ස්තුතිය මා මේ මොහොතේ පුද කරනවා. අපි තාමත් ආඩම්බර වෙනවා ඔබ මේ විශේෂයෙන්ම කලා ලෝකයේ දිදුලන තාරකාවක් ලෙස අපගේ පාසලේ ඒ ජොසපියානු නමත් රැගෙන ඔබ ජීවත් වන ආකාරය සහ ඔබ ලෝකයට දෙන්නට උත්සාහ කරන පණිවිඩය සම්බන්ධයෙන්. ඒකම මා චාල්ස් සහෝදරතුමන් මං හිතන්නේ අඳුනගත්ත මීට අවුරුදු 30ක් 31ක් හෝ 32ක් වගේ උඩදී. ඉතින් ඒ අඳුරගත්තු කාල පරිච්ඡේදය තුළ අපිට මං කතා බස් කර තිබෙනවා. ඇත්තම කාලයකට පස්සේ තමයි දැන් එතුමන් හම්බුනේ මට. ඉතින් මා ගොඩාක් සතුටු වෙනවා අද මේ සන්ධ්‍යාව ගැන. මේ සන්ධ්‍යාව තුළින් ජීවිතයේ ලස්සනයි, ජීවිතයේ සුබවාදී, ජීවිතයට ජීවත් කරවන්න ඕන කියන එක ඔබ අප හමුවේ තබනින් මේ කරන් යන මේ ලස්සන වැඩසටහනට ඔබට මාගේ ප්‍රණාමය ස්තුතිය පුද කරනවා. අද ඔබත් එක්ක එකතු වෙලා ඉන්න මේ වාදක මඩුල්ලට විශේෂයෙන්ම මාගේ ස්තුතිය මේ මොහොතේ පුද කරනවා. මං හිතන්නේ මේක නව ගමනක ආරම්භයක් වනවා නොඅනුමානයි. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තුව ඉදිරියේදී මෙයන් ආකාරයේ මේ දරුවන්ගේ සිත් වඩ වඩාත් පහන් කරන්නට, මේ දරුවන්ගේ සිත් වඩ වඩාත් ඒකාලෝක කරන්නට ඉදිරි පියවරවල් ගන්නට අපිට හැකි වේවා කියලා දේවාශිර්වාදය මා විශේෂයෙන්ම මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට ගොඩාක් ස්තුතියි සහෝදරතුමිනි. අද දවසේ අපගේ ආරාධනය, මේ දරුවන්ගේ ආරාධනය පිළිගෙන ඒට ගෞරව කරමින් අද මේ ඔබ කරන උතුම් වූ මහඟු කාර්යය වෙනුවෙන් ඇත්තම මං හිතන්නේ මේ දරුවෝ නිහඬව බලාගෙන හිටියට ඒ දරුවන්ගේ හදවත් තුල කැකෑරමින් ඒ දරුවන්ටම කතා කරන පණිවිඩයක් තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. මං හිතන්නේ මේ තුලින් ඔබ ලස්සන බීජයක් ඔවුන්ගේ හදවත් තුල, මනස් තුල
වපුරනවා. ඒ වපුරන බීජය අනාගතයේදී ලස්සනට දලුලාගෙන ලස්සනට පැලවෙලා මේ මුළු මහා ශ්‍රී ලාංකීය සමාජය ලස්සන කරනවා නොඅනුමානයි. ඉතින් ඒ ගැන අපිට තියෙන ඉතාල විශාල සතුටක්. ඉතින් අද දවසේ මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ කලා සංසදයේ බාරව කටයුතු කරන ගුරුතුමාන්ලා ගුරුතුමියන් සියලු දෙනාට ඔබ ගත් උත්සාහය වෙනුවෙන් මේ දරුවන් සමග ඒ වගේම උපාධියුරු පියතුමාටත් ඒ වගේම මේ ලෙවල් උසස් පෙළ බහලව කටයුතු කරන සමේෂ් ඇන්තනි පියතුමාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ දරුවන්ට දෙන්නා වූ ඒ ලස්සන සහයෝගය වෙනුවෙන්. ඉතින් මේ පැමිණි සියලුම දෙනාට මම විශේෂයෙන්ම අපගේ ශාන්ති කුමාර වැලිවිට අපගේ පියතුමාට විශේෂ ස්තුතියක් පුද කරන අපගේ ආරාධනය පිළිගෙන අප අතරට පැමිණ අප දිරිමත් කිරීම සම්බන්ධව මේ වගේම ස්වාමින් වහන්සේ ඔබට ස්තුතියි අපත් එක්ක පැමිණි අප සමග එක්ුණාට මේ පැමිණි සිට සියලු දෙනාටම මාගේ අවංක ආදර ස්තුතිය පුද කරමින් මා නිහඬ වෙනවා ඔබට ආරාධනා කරමින් මේ සවස් යාමේ තවදුරටත් රස විඳින්න කියා. ස්තුතියි පියාණෙනි ඔබතුමාගේ වටිනා අදහස් වලට. කවුරුත් අඳුනන බ්‍රදර් චාල්ස් මේ නම ඇහෙද්දී අපිට මතක් වෙන්නේ සංගීතය කියන දෙය භාෂාවක් බවට පත් කරගෙන මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරපු චරිතයක්. ලෝකේ අප්‍රමාණ මාධ්‍යයන් තියෙද්දී මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න ඔබතුමායි මේ සංගීතය කියන දේම යොදාගත්තේ මිනිස් හදවත් වලට සමීප වෙන්න. අපිට අහුම්කම් දෙන්න කවුරුත් හිටියේ නැහැ. මගේ ළමා කාලේට යනකොට අපේ හැදිච්ච පවුල් සහ අපේ පවුල් පරිසරයන් අපේ පවුල් ඒ සමාජගත වෙලා තිබිච්ච තැන් එක්ක අපිට අහුම්කම් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ කියන්නේ අපි කියන දේ කවුරුත් අහන්නේ නැහැ. එතකොට ඒ නිසා හිත ඇතුලේ ලොකු දරාගත්තු දේවල් ටිකක් තිබුණා. මෙතන මේ සිං කරන්නේ මගේ අයියා ලෙස්ලි. එතකොට මගේ අම්මා මැරිච්ච වෙලාවේ ලෙස්ලි මමයි අපි මේ පාර එහා පැත්තේ තමා ලිඳවල් තිබුණේ. අපි ඒකේ වතුර අදින්න යනවා. අපි දෙන්න මේ මල ගෙදරට වතුර අදිනවා පාර එහා පැත්තට ගිහිල්ලා ඒ ලිඳේ. කලෙයි බාල්දි ඔක්කොම අරගෙන ලිඳට ගිහිල්ලා වතුර අරන් එන ගමන් මතකද අපි දෙන එච්.ආර්. ජෝතිපාලි මොකක්ද? මේ නොනි වෙන දිවි ගමනේ සින්දුව. දැන් මිනිහ ගෙදර ලෙස්ලි මමයි මේ සින්දුව කිය පාර දිගේ අඬනවා. හරිම සරලව කිව්වොත් පුතේ මට තව කෙනෙකුට කියන්න බැරි ඊටත් වැඩිය කෙලින්ම කිව්වොත් කවුරුත් අපි කිව්වට අහන්නේ නැති මගේ හිතේ ඇතුලේ හිර වෙච්ච දේවල් මං කියන්න පාවිච්චි කරේ සින්දු. සින්දු හරහා මම මාව එළියට දැම්මා. ඊට පස්සේ ඒකේ දියුණුම අවස්ථාවක් එනවා. අනිත් අය කියන සින්දු ඇතුලේ මගේ කතාව ඇහෙනකොට ඒක හයියෙන් කියපු මම ඒ මගේ හිත ඇතුලේ තියෙන කතාව ලියන්න පටන් ගත්තා. මම ඉතින් මම ඉස්සෙල්ලම සින්දු ලියන්න පටන් ගත්තේ ජේසුට. මම ඒක කොහෙවත් හංගන්නේ නැහැ. මට දරන්න බෑ ජේසුනි ඔබේ ආදරේ. මේක සින්දුවක් නෙමෙයි මම ලිව්වේ මේ මගේ කතාව. දෙනෙතින් කඳුලැලි ගලනවා මගේ ජේසුනි. මට කියන්න බෑ වචනයෙන් මගේ ජේසුනි. හදවත ඉකිබිඳ හඬනවා මගේ ජේසුනි. මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනි. මං ආදරෙයි සුදු ජේසුනි. මේ රෑ එළි වෙනකන් අඬ මං කියපු කතාවක්. මං පේලි 12කට ගෙනාවේ. ඒ කතාව මං ඉස්සෙල්ලම මං ආభాෂය ලැබුවේ හැදුනේ පල්ලියේ. මං කිතුණු සෙනග අතරේ මම මේක කියන්න පටන් ගත්තා. ඒ අතරේදී මේ විද්‍යාලයේම මම දන්නවා ආදි ශිෂ්‍යයෙක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ඒ වගේම මාදුලාවේ ශෝභිත හාමුදුරුවෝ මට හමු වෙනවා ඒ ගමනේදී. අද මේ වේදිකාවේ මේ වැඩ කටයුතු මෙහෙවන දිනාලි ඒ තරුණ පිරිස මට කියනවා අපි මේක පල්ලිය විතරක් නෙමෙයි මේක මේ අනිත් හැමෝටම ගෙනියන්න හිතමුකෝ මේ භාෂාව. ඉතින් ශෝභිත හාමුදුරුවෝයි
මහාචාර්ය කාලෝෆොන්සේකයි මගේ තරුණ ළමයි ටිකයි නිසා තමයි අද මේ මම කතා කරන කඳුල කියන අත්දැකීමත් එක්ක පටන් ගත්තු ගීතය හරහා සමස්ත මේ රටේ අයට සිංහලෙන් සංගීතය sannivedanaya කරන්න භාෂාවක් හැටියට මම පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඉතින් ඔබතුමා පෙන්නනවා සංගීතයකට පුළුවන් තමන්ගේ ජීවිතයේ තියෙන වේදනාවන් දුෂ්කරතා කටුක අත්දැකීම් ඔක්කොම ගොනු කරලා තවත් මිනිහෙක්ගේ හදවතකට කතා කරලා ඒ හදවත වෙනස් කරන්න පුළුවන් කියලා. මං හිතනවා මේ ඉන්න අපේ සහෝදර සහෝදරියනොත් ආස ඇති ඔබතුමා මේ ආభాෂය ලැබුවේ කොහෙන්ද? ඔබතුමාට මේ ආభాෂය කවුද දුන්නේ? ඒ වගේම ඔබතුමාගේ මේ කාර්යබහුල ජීවිත ගමනේ කඳුල කියන්නේ එක්තරා සොඳුරු පැතිකඩක්. ඉතින් ඔබතුමාගේ පරමාර්ථය මොකක්ද මෙවන් වූ වැඩසටහන් පැවැත්වීම හරහා ඉෂ්ට කරගන්නේ? මම මේකේ ආభాෂය ලබන්නේ ඒකත් මේ ඉස්කෝලේදී කියන එක වටිනවා. මගේ ගණිතයේ ගුරුතුමාගේ ලක්ෂ්මන් අමරතුංග සර් මට අර ගහපු එක්කෙනා නෙමෙයි. ඊට පස්සේ මට ඒ ඉස්කෝලේ ගණන් ඉගෙන ගත්ත නැති නිසාම ගුරුවිට මගේ ගම රත්නපුරේ නවෝදයේදී උගන්වනවා ලක්ෂ්මන් අමරතුංග සර්. ඔහු හරිම කලාකාමී සුන්දර මිනිස්සෙක්. එයාගේ සෙමිනාර්ස් වල එයා මාව ගෙන්නනවා සින්දු කියන්න. හැබැයි මම සින්දු කියනකොට සර් විස්තර කරනවා. මේක තමයි මගේ පළමු අවස්ථාව මම මේ කරන වැඩේ මම දැකපු. ඉතින් එදා මම ගීත විචාරයක් කළේ නැහැ. ඉතින් මට සින්දු කියන්න පුළුවන් හින්දා සර් මල්ලව සින්දු කියලා එයාට ඕන සින්දු කියවලා එයා තේරුම් කරනවා. හැබැයි ඒක මට වැදුනා. ඉතින් ඒක මට ගොඩාක් බලපාපු නිසා මගේ ජීවිතේ මම තේරුම් ගත්තා කිසිම ආගමකට ජාතියකට භාෂාවකට හිර වෙන්නේ නැතුව ඒ කියන්නේ දැන් මම ඇත්තටම කතා කරන්නේ සිංහලෙන් සිංහල ගීත සාහිත්‍යයත් එක්ක. ඒක ඊටත් වැඩිය එහාට යනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ මුළු ලෝකයටම සංගීතය හරහා Don't Cry For Me Argentina කියන ගීතය. මැඩෝනා කියනකොට මුළු ආජන්ටිනාව අඬනවා ලක්ෂ ගාණක්. අපි විශාල දේශන වලින් අවුරුදු ගණන් උගන්නලා කරන්න බැරි දේ එක තප්පර ගානකින් සිද්ධ වෙනවා. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පානනියුනුසේ පාලුයි ලයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ. මේ ගීතය හරහා තාත්තා කෙනෙක් කතා නොකරන දරුවෙක්ට ඇහෙන්නේ නැති තාත්තෙක්ගේ හදවත කියවන්න පටන් ගත්තා මම. ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ. ඔබ පැනලා ගියේ ගෞරෙන් ලොකු කතාවක් නෙමෙයි මේ තාත්තා කියනවා. ඒ කියන්නේ ලෝකෙම නැති වුණා වගේනේ හැසිරෙන්නේ සමහර විට. ඉතින් මේ තාත්තා කියනවා පුතේ උඹට ඉස්සල ඕන තරම් කෙල්ලෝ පැනලා ගිහිල්ලා තියනවා ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මට වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මට උඹ එක්ක තරහ නැහැ. ඒ වගේ ගිය ගොඩක් අය පුතේ විනාශ වුණා, තනි වුණා. අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ. අපේ දරුවන්ට මේක ඉතාම හොඳයි. සුදු යකඩෙන් මාල බඳින්නේ රෝස මල් වනේ සල්ලි නැති උන් නේ. ඒ කියන්නේ කොළු කාලේන ලව් එක ගැහුවා මේක. මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ. කියන්නේ රත්තරන් මාල දාන්න සල්ලි නැහැ. තාම ඉස්කෝලේ යනවා. හැබැයි දැන් ඔළුවට ආදරේ ගහලා රෝස මල් වනේ මේක ගැන ලියන්නේ. ආදරේ මෝරන කොල්ලෝ ටික මාලගිරව්ගේ දොරකඩ සින්දු කිව්වේලේ. ලස්සන කෙල්ලෙක් ඉන්න ගෙදරක විතරම එහාට මෙහාට කොල්ලෝ හැම ඇවිදිනවලු. මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාලගිරව්ගේ දොරකඩ සින්දු කිව්වේලේ. තාත්තා කෙනෙක්ගේ විශිෂ්ටත්වය මගේ දුවව අරගෙන ගිය හොරෙන් අරන් පැනපු කොල්ලා ගැන මේ තාත්තා කතා කරන්නේ වෛරෙන් නෙමෙයි. මාලගිරව කියලා කියන්නේ
මට නිකන් පොඩ්ඩක් කියනවාද ඕගොල්ලෝ කියන නම් ටික කියන්න එපා. ඒව අහන්න බෑ. මගේ කෙල්ලව අරන් පැන්නා නම් හොරෙන් කොල්ලෙක් ඌට කියන නම් ටික මෙතන කියන්න බෑනේ. හරි. හැබැයි මේ තාත්තා මාලකිරව් ගේ දොරකඩ සින්දු කිව්වේලේ තාත්තලට රත්නශ්‍රී ඉගැන්නුවද එහෙම කේන්ති ගන්න එපා කියලා. කොල්ලන්ගේ ස්වභාවික හැඟීම් මෝරලා මේ කරන වැඩවලදී ඔවුන්ගේ ජීවිතය එක්ක වෛර බඳින්න එපා කියලා ඉගැන්නුවද? හීනෙනුත් හිතුනේ නැහැ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. මං කවදාවත් හැබැයි හීනෙන්වත් හිතුවේ නෑ අම්ම නැතුව හදාගත්තු උඹ කොණ්ඩෙකට ගැහුවේ මම උඹේ ඉස්කෝලේ ඇරියේ මම උඹට කණ්ඩ ඉව්වේ මම අම්ම නැති අඩුව මම උඹට දැනෙන්න දුන්නේ නෑ. ඒ හින්දා හීනෙනුත් හිතුනේ නැහැ මට මොකද කාරණේ. හැබැයි උඹ කියා කියලා මං තරහ නෑ. උඹ විනාශ වෙන්න එපා. කපලා මූදේ දානවා නේ. එහෙම කතා කිව්වේ නෑ. උඹට කවදා හරි වැරදුනා කියලා හිතුනොත් පුතේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. ස්වාමිනී පියාණෙනි පියසෙනේ හසමා නැවත සොයා ආවා. වෙනසූ උරුමය යලි සොයා ආවා. ඉතින් මේක තමයි ජේසු ඉගන්නුවේ. මේ රත්නශ්‍රී ලියන්නේ රත්නශ්‍රී උගන්වන්නේ මේ බුදුහාමුදුරුවෝ ජේසු උගන්වපු මේ ආදරය මෛත්‍රිය ඇතුලේ තියෙන දර්ශනය නෙවෙයිද? කලාව ඇතුලේ හමු වෙන්නේ අන්නේ විශිෂ්ටත්වය. ඒ නිසා ජාති වේද ආගම් වේද ඉක්මවා යන කලාව සංගීතය මගේ භාෂාව කරගන්න මට ගුරුවරුන් වෙච්චි හැම කෙනාටම මගේ ගෞරවය පුද කරනවා. ඔබට ස්තුතියි මේ අත්දැකීම අපිත් එක්ක අද මේ වෙලාවේ බෙදාගත්තට. ඉතින් නැවත වාරයක් මතක් කරන්න ඕන මෙතුමා පෙන්නවා නිකං වචනයකට මිනිස් හදවතක් වෙනස් කරන්න බැරි වුණාට ඒ අපූර්ව සංගීතයක් සමග තියෙන ගීතයකට මිනිස් හදවතකට සමීප වෙලා ඒ හදවත වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් චාල්ස් සහෝදරතුමනි ඔබතුමාට ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ අපේ සහෝදර සහෝදරියන්ගේ හිත්වලට ගීතයක් කරහා සමීප වුණාට ඔබතුමාට ස්තුතියි. ගොඩක් ස්තුතියි පුතේ. ඉතින් මම ආරාධනා කරනවා මේ එකම අපේ විද්‍යාලයේම මේ ආදරණීය මිෂන් අබේකෝන් පුතාට ජීවිතය ගැන විශේෂයෙන් මේ ශිෂ්‍ය වයස ගැන පාසල් කාලය ගැන ඒ ජ්වලිතවත් විශිෂ්ට ගීතය ගායනා කරමින් මේ ඉන්න ඔබේ සහෝදරයින් පිනවන්නට.
ගනතුරේ දිනෙනා පහළ සේ බාදා මැද මෙසේ යලමින් ලොව රසේ නහසයි බිමයි නිවසයි මගේ එකත් කෙරේ නෑ විශ්වාසෙ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමී සෑම වෙලේ සිතුනේ පැතුනේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමී සෑම වෙලේ සිතුනේ පැතුනේ ගනඳුරේ දිලෙනා පහනසේ බාදා මැද මෙසේ බලමින් ලොව රසේ අහසයි බිමයි නිවසයි මගේ එකක් කෙරේ නෑ විශ්වාසේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමී සෑම වෙලේ සිතුදේ පැතුදේ මේ වයස ගැන විස්තර කරන්න මීට වැඩිය කොහෙන්ද වෙන වචන ජීවිතේ තරුණ කාලේ මේ දරුවන්ගේ දුවේ පුතේ ඔබේ ජීවිතේ ලස්සනම කාලෙට එන්නේ පාසල් ජීවිතේ ඒ ලෙවල් වෙනකොට ගොඩාක් දුක හිතෙන්න ඕනේ ඔබට යන්න ළඟයි කියලා. ඉතින් ආදි ශිෂ්‍ය සංගමයට එකතු වෙන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ. මේක ආයි එන්නේ නැහැ. ආයි එන්නේ නැහැ. ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ මේක ගෙවිලා යනවා. ආයි එන්නේ නැහැ. සොයමී සෑම වෙලේ සිතුදේ පැතුදේ මේ කාලේ ඔයගොල්ලෝ හොයන දේ හිතන පතන දේ තමයි ජීවිතය ඔයගොල්ලෝ උරුම කරගන්න යන්නේ. ඒ නිසා හරිම ආදරණීය ලෙස පියතුමා මතක් කරුවා AI ගැන. කෘත්‍රිම බුද්ධිය අපි පාවිච්චි කරනවා මිසක් කෘත්‍රිම බුද්ධියට අපිව පාවිච්චි කරන්න ඉඩ නොදීමු කියලායි මට කියන්න තියෙන්නේ. මොකද මේකෙන් අපිට ගැලවෙන්න බැරි වෙයි ඉස්සරහට. මුළු ලෝකෙම එතෙන්ට යටත් කරයි. හැබැයි මම අභියෝග කරමින් කියනවා AI වලට කවදාවත් බැරි වේවි ඔබේ මගේ හැඟීම් කියවන්න. කවමදාවත් බැරි වේවි. ඒ නිසා මම තාම සින්දු ලියන්නේ අතින් පෑනෙන්. මේ අත්වල ඇඟිලි තුඩු පෑනට තෙරපෙනකොට මනසට දැනෙන දේ කම්පියුටරේ හම්බෙන්නේ නැහැ. ඒ නිසා වැලි සෙල්ලම් කරන සෙල්ලම්පත් උයන මැටි අනන ඇලේ දොලේ නාපු කුඹුරේ එල්ලේ ගහපු ජීවිතය ඇතුලේ මට හම්බෙච්ච දේ අදටත් මාව ජීවත් කරවනවා. ඉතින් මේ සින්දුවේ මං හරිම ආදරේ වෙච්ච තැන ඒකයි. අහසයි බිමයි ඒ වචන දෙක. අහසයි බිමයි නිවසයි මගේ රෑ ගනඳුරේ දිලෙනා පහනසේ සඳ හොරෙන් 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 බලා වලාකුළක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා මේ හඳ ගැන රෑ ගනඳුරේ දිලෙනා පහනසේ බාදා මැද මෙසේ බලමින් ලොව රසේ මගේ අම්මා තාත්තා සමහර විට ඔබේ ආච්චි සීයා ලාම්පු තෙල් කුප්පියෙන් පාඩම් කරේ. අන්දේලියට ගොඩක් ආදරය කළේ ඇයි? අද කලාමැදිරියෝ වඳ වීගෙන යනවා.
මේ ලයිට් එලිත් එක්ක මේ විදුලි ආලෝකෙත් එක්ක ඔබයි මමයි ජීවිතේ කවදාවත් අමතක නොකළ යුතු දේ මම ආරාධනා කරනවා පුළුවන් අයට කැලණියේ මම ඉන්නේ මම ඉන්න තැනට එන්න මම වැව්වේ කැලයක් අවුරුදු ගානක් අවුරුදු 30ක් තිස්සේ අක්කර දෙකක් මම වැව්වේ කැලයක් මගේ ගේ ඇතුලේ හිටන් ගස් තියෙනවා මහා ගස් ඇතුලේ මගේ ගේ තියෙන්නේ මම ගේ හදන්න ගහක් කැපුවේ නැහැ ගහට යන්න ඇරලා මම ගේ හැදුවේ කුරුල්ලෝ පිරිලා ගිරව් 25කට 30කට මම හැමදාම මගේ අතින් කන්න දෙනවා කළු වඳුරු රෑනක් ඉන්නවා ඒගොල්ලන්ට කන්න දුන්න නැති වුනහම කෑ ගහනවා රෑට ඉත්තෑව සෙල්ලම් කරන හැටි මම තාම බලන් ඉන්නවා රෑට හඳපානේ පුටුවක් තියලා කකුල් දෙක පුටුව උඩින් තියාගෙන මං සත්ත නැතුව ඉන්න ඕනේ ඉත්තෑවන්ගේ සෙල්ලම් බලන්න ඒ ජීවිතේ හරිම ලස්සනයි මට අද වෙලා නැහැ පුළුවන් නම් ඔබ මෙවැනි ගීත හොයාගෙන අහන්න රාත්‍රී කාලය ගැන රත්නශ්‍රීගේ තවත් ලස්සන ගීයක් තියෙනවා සොඳුරුම කාලය රාත්‍රිය සොඳුරුම කාලය සේපාලිකා මල් බිමට වැටෙන දුවේ උඹ ඇහැරිලා දැකලා තියනවද දරුවෝ හැටියට රෑ වෙනවා දකින්න එළි වෙනවා දකින්න මගේ ජීවිතේ අදටත් මට තියෙන එකම ශක්තිය සෝබාදහම මට දෙවියන් වහන්සේ හමු වුණේ සෝබාදහම ඇතුලේ විශිෂ්ට විදිහට ඒ නිසා අද මේ ලස්සන දවසේදී මම ඔබට කියනවා ජීවිතේ තරුණ කාලෙදී කවමදාවත් සෝබාදහමෙන් ඈත තිබෙන දේත් එක්ක ඔබේ ජීවිතේ බලාපොරොත්තු ගොඩනගන්න එපා තාක්ෂණය පාවිච්චි කරන්න නමුත් තාක්ෂණය ඔබ පාවිච්චි කරනවා මිසක් තාක්ෂණයට ඔබ පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා ඒකයි මගේ ඉල්ලීම හැඟීම් නැති ඒ අයි තාක්ෂණය ඔබේ වීරයා කරගන්න එපා ඊට වඩා එච්.ආර්. ජෝතිපාල මට වීරයෙක් ඊට වඩා බෙක් මට වීරයෙක් ඊට වඩා සුනිල් එදිරිසිංහ මට වීරයෙක් මගේ හැඟීම් අවශ්‍යපු මගේ දුක දැකපු මගේ දුක කියන්න පාර හදපු ඒ සංනිවේදනය ඒ ප්‍රබල සංනිවේදනය මට හොයලා දුන්නු සිංහල ගීත සාහිත්‍යයට මම ගොඩක් ආදරය කරනවා ඒ නිසා අහසයි බිමයි නිවසයි මගේ එකක් කෙරේ නෑ විශ්වාසයේ මම කියන්න ඕන මේ වැඩසටහන මම නරඹන අතර ඇත්තටම අපේ චාල්ස් සහෝදරතුමාගේ කඳුල කියන වැඩසටහන ගොඩක් සැරයක් මට ආරාධනා ලැබුණා. නමුත් මට ඇත්තටම මේ එන්න බැරි වුණා. විවිධ හේතුන් මත. නමුත් ඇත්තට මේ අවස්ථාව නිසා මට ඒ වගේ ඒ කඳුල වැඩසටහන සාපේක්ෂව නැත්නම් මේ කඳුල වැඩසටහනත් මේ වගේ නේද? ඒ වගේ දෙයක් මට ඇත්තටම මගේ සියසින් දැක ගන්න ලැබීම මම ඇත්තටම ඊට වඩා සතුටු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි නැවතත් ඔබ තුමාගේ වචන නෑ කියන්නේ ඒ හැකියාව අසන්නන් අපිට අසාගෙන සිටින්න ඒ කියන්නේ පැය ගාණක් කොච්චර ගත වුණත් මම ඒකයි ෆාදර්ත් එක්ක කතා කරලා හිටියේ දැනෙන්නේ නෑ. ඒක ඔබතුමාගේ හැකියාවක්.